72 සමග පෙරමුණ ආණ්ඩුවේ යටතේ අධ්‍යාපන විෂයමාලා සංවර්ධන මණ්ඩලය විෂය නිර්දේශ මණ්ඩලය එක්තරා තීන්දුවක් ගන්නවානේ. ඔවුන් 71 කැරැල්ල යලි විශ්ලේෂණය කරනවා. 71 කැරැල්ල 72 දී විශ්ලේෂණය කරනවා. ලංකාවට බරපතල ආර්ථික සමාජීය සංස්කෘතික ප්‍රශ්නයක් නිර්මාණය කරන 71 කැරැල්ල. එතකොට මේ 71 කැරැල්ල එක එක අය නීති කෙටුම්පත් ආගම ව්‍යවස්ථාව විවිධ මණ්ඩල විසින් විශ්ලේෂණය කරනවා. ඔන්න අධ්‍යාපනඥ විසින් විශ්ලේෂණය කරපු හැටි. අධ්‍යාපනඥ විශ්ලේෂණය කරනවා. 71 කැරැල්ලට සම්බන්ධ වුණේ තරුණයා වැඩි දෙනෙක් 100ට වැඩි ගණනක් විශ්වවිද්‍යාල කලා උපාධිධාරී. කලා උපාධිධාරීන්ට රස්සාවල් නැහැ. වාණිජ්‍ය සහ විද්‍යා උපාධිධාරීන්ට සාපේක්ෂව කලා උපාධිධාරීන්ට රස්සාවල් නැහැ. ඒ නිසා තමයි ඔවුන් මේ කැරලි ගහන්නේ. ඒකට හේතුව කුමක්ද? කලා විෂය පතය තුල රැකියා උත්පාදක විෂයන් නැහැ. ඒ නිසා වහාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කළ යුතුයි. කලා විෂය ධාරාවේ ඇති රැකියා උත්පාදනය නොවන විෂයන් එයින් ඉවත් කළ යුතුයි. ඔවුන් වර්ග කරන මොනවද රැකියා උත්පාදන නොවන විෂයන්? සාහිත්‍ය, ඉතිහාසය, සමාජ විද්‍යාව. මේ අහුවෙන විෂයන් තුනක්. එතකොට මේ විෂයන් වලට රස්සාවල් නැහැ. ඉතිහාසය ඉගෙන ගන්න මොකද්ද ගන්න පුළුවන් රස්සාව? සාහිත්‍ය ඛණ්ඩද කියලා ප්‍රශ්න අහන්නම් 1977න් පස්සේ ඒ අර හදාගා වෙච්ච වරද ආපහු නිවැරදි කරගන්න කියලා අහගත්තු එකක් ඒක. නමුත් සාහිත්‍යයෙන් වැඩක් නැහැ කියලා 72 තීරණය කළා. සමාජ විද්‍යාවෙන් වැඩක් නැහැ කියලා තීරණය කළා. මේ විෂයන් මේ අනිවාර්ය විෂය පද්ධතියෙන් ඉවත් කළා. ලෝකේ කිසි රටක් මේක කළේ නැහැ. ඇමරිකාවේ අවුරුදු 250ක ඉතිහාසයක් උන් මේක කළා. අපි 2500 අතහැරියට උන් අවුරුදු 250ක ඉතිහාසයක් අතහරින්නේ නැහැ. සියටල් අතහරිනවා. නමුත් ඒබ්‍රහම් ලින්කන්ගේ මෙහාට උන් ඉතිහාසය කටපාඩම් කරනවා. ලෝකේ හැම රටක්ම තමන්ගේ ඉතිහාසය පිළිබඳ ඉතිහාසය ඉගෙන ගන්න ඉතිහාසඥයෙක් වෙන්න පුරාවිද්‍යාඥයෙක් වෙන්න නෙමෙයි. ඔහු වෛද්‍යවරයෙක් වේවා, නීතිඥයෙක් වේවා, රටකඩුකාරයෙක් වේවා. හැබැයි ඔහු මාතෘ භූමියේ ඉතිහාසය දැනගෙන ඉන්නවා. 72 මේ තීරණය ගන්න. අරගෙන සමාජ අධ්‍යයනය කියන social study කියන subject එක හදලා ඒක ඇතුළට ඉතිහාසයෙන් කෑල්ලයි, සාහිත්‍යයෙන් කෑල්ලයි මේ ඔක්කොම ඇතුල් කළා. මමත් ඔය 72 මේ කප්පාදුවට අහුවෙච්ච ශිෂ්‍යෙක්. 72 කනකොට මමත් හිටියේ ඔය ප්‍රාථමික පන්තිවල. එතකොට මට හොඳට මතකයි අපේ ඉස්කෝලේ සාහිත්‍ය කියලා ගුරුවරයෙක් හිටියේ. සිංහල ගුරුවරයා වෙනම ඉන්නවා. සාහිත්‍ය කියලා ගුරුවරයෙක් හිටියේ. ස්ටැන්ලි මාස්ටර් කියලා අපි කිව්වේ. ඒ සාහිත්‍යය තමයි අපිට ඉගෙනන්නේ මේ සුරංගනා ලෝකය ගැන, මේ ඉන්දීය සම්භවය ගැන, භරත මුනි ගැන, රසාස්වාදනය ගැන කුඩා ළමයින්ට උගන්වමින් හිටියා. කුමක්ද රසය යනු මේ ඔක්කොම සාමාන්‍ය ජනතාවට වෛද්‍යවරුන්ට පවා. අවසානයේ ඔහු වෛද්‍යවරයෙක් වෙයි නමුත් සාහිත්‍ය දැනුම, රසාස්වාදනය යනු කුමක්ද, නිර්මාණශීලීත්වය යනු කුමක්ද, ඉතිහාසය යනු කුමක්ද කියන කාරණා අපිට උගන්වමින් හිටියා. මේක අතහැරලා දැම්මා. ඒ අතහැර දැමීමේ සාපේ තමයි 2000 වෙන විට අපට ආපු ග්ලෝබලයිසේෂන්, ග්ලෝබල් විලේජ් මේ කියන සංකල්ප, මේ විශ්වීයකරණය, විශ්ව ගම්මානය කියන සංකල්ප අපිට නිවැරදිව තේරුම් ගන්න බැරුව ගියේ අප ඉතිහාසය නොදැන හිටිය නිසා. අපේ ජාතිවාදයට හේතුවත් අපි ඉතිහාසය නොදැන සිටියේ. ඇයි අපේ රටේ අපි ඉතිහාසය හොඳින් දැනගෙන හිටියා නම් මේ රටේ කවදාවත් ඉතිහාසයේ ජාතිවාදය තිබුණේ නැහැ. එලාර දුටුගැමුණු සටන කියන්නේ ජාතිවාදී සටනක් නෙමෙයි, මේක දේශපාලන අරගලයක්. කියන්නේ දුටුගැමුණු නැමැති දේශජ වීරයා අර එලාර නැමැති විජාතිය ආක්‍රමණිකව පළවා හරින යුද්ධ කළා මිසක් මෙරට දෙමළ සිංහල මිනිස්සු ගහගත්තේ නැහැ. ඒ ඉතිහාසය අපින් වහංගපු නිසා ඔන්න අපි හදාගත්ත ඉතිහාසයක් එලාර කියන්නේ ද්‍රවිඩ වීරයා, දුටුගැමුණු කියන්නේ සිංහල වීරයා කියලා. එහෙම එකක් නැහැ. ඉතිහාසයේ කිසි තැනක ජාතිවාදය තිබුණේ නැහැ. ජාතිවාදය අපි 20 වෙනි සතවර්ෂයේ ඡන්ද ගුණ්ඩුවක් ලෙසයි හදාගත්තේ. මේ පාඩම අපිට උගන්වන්න ඉතිහාසය ඉගෙන ගත්තා. දැන් අපි දැනගෙන හිටියේ, අපි දැනගෙන ඉන්නවද සංජීව ලංකාව ගැන ඉස්සල්ලාම කතා කළේ ජාත්‍යන්තරයේ ඇරිස්ටෝටල් කියලා. හැබැයි අපි දන්නේ ඇරිස්ටෝටල්ගේ ඩූමැන්ඩේ කියන කෘතියේ එතුමන් පළවෙනි වතාවට තැප්‍රබේන් කියන නම ලියනවා. මෙන්න තැප්‍රබේනේ නිර්ණායකයෙකුට ගැන ලෝක අනිත් රටවල් ගැන කතා කළේ ඇරිස්ටෝටල්. එයි මේ ඉතිහාසය අපේ වහංගපු නිසා. ඒක දැනගත්තා නම් අපිට ජාත්‍යන්තරයේ ඉදිරියට පොඩි ආඩම්බරයක් තියෙනවා. දේශජ වීරත්වය අපිට ඇති වෙන්නේ අපි ඉතිහාසය දැනගෙන හිටියන. මේක අපින් අල්ල විසි කර දැම්මා. සහස්‍රයකට ගොඩනගෙනකොට අපි ඉතිහාසයක් දන්නේ නැති, උප්පන්න සාතිකයක් නැති, උරුමයක් නැති, ඥාන පරම්පරාවක් නැති, සිතුවිලි පරම්පරාවක් නැති නිකන් ඕලාරික මිනිස්සු. මේ වරද කලේ කවුද? මේ 72 විෂයමාලා සංවර්ධන මණ්ඩලය. ඇයි මම මේ ටික මේ තරම් කෑ ගහ කියන්නේ? ඊයේ පෙරේද මහා සිංහල වංශ කතාව ආරම්භ කරපු මොහොතේ මහාචාර්ය මාළනී ඇඳගම එතුමිය විසින් ප්‍රකාශයක් නිකුත් කළා. මහාචාර්යතුමනි, එතුමිය රහසක් හෙළිදරව් කළා. දැන් නැවතත් සාකච්ඡා පවත්වමින් තියෙනවා ප්‍රතිපත්ති සම්පාදකින් විසින් මේ ඉතිහාස විෂය නැවත නවත්තන්න. ඉතිහාස විෂය ගැනීම නැවත නවත්තලා අර කලින් තිබුණා වගේම සමාජ අධ්‍යයනය කියන විෂය සමුදායන විෂයක් කියලා සමාජ අධ්‍යයනයට මේ ඉතිහාස විෂය ඇතුල් කිරීමට
දැනට සාකච්ඡා වෙමින් පවතිනවා මේ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර. මහාචාර්ය මාළනී ඇඳගම අනුතුරු ඇඟවීමක් කළා. ඒකයි මම හයියෙන් ආපහු කෑ ගහන්නේ. ඉතිහාසය තහනම් කරන්න එපා. සාහිත්‍ය තහනම් කරන්න එපා. අපි අද වෙනකොට තියෙන අනතුරු බලන්න සංජීව. දැන් මේ අපි ජාත්‍යන්තර පාසල් වලට විරුද්ධ වෙනව නෙමෙයි. ජාත්‍යන්තරය අපි අගය කරනවා. නමුත් මේ ජාත්‍යන්තර පාසල් වල ලංකාවේ ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න. ඒක කිසි වරදක් නැහැ. මොකද මම කියනවා ලංකාව ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්න කාලේ තමයි මහාචාර්යතුමිනේ හොඳම සිංහල උගත්තු ටික හිටියේ. දැන් මාටින් වික්‍රමසිංහලා මහාචාර්ය සරච්චන්ද්‍රයන් දක්වා අපි දන්නවා මුනිදාස කුමාරතුංගලා මේ සියලුම දෙනා මහාචාර්ය ජේ.බී. දිසානායකයන් පවා මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවා ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසියෙන් සිංහල ඉගෙන ගන්න කාලේ ලංකාවේ සිංහල උගත්තු පහළ වුණා. එහෙමනම් ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට කිසි වරදක් නැහැ. හැබැයි මේ ජාත්‍යන්තර පාසල් වල අහවල බලන්න ඒගොල්ලන්ගේ සිලබසස් වල සිංහල භාෂාව, සිංහල සංස්කෘතිය, සිංහල ඉතිහාසය මේ රට ගැන උගන්වනවාද කියලා? නෑ. මෙන්න කරගන්න වරද. අවසානයේ අනාගතයේ දවසක් එනවා මේ ජාත්‍යන්තර පාසල් වලින් බිහි වෙන දරුවාට තමයි ආකර්ෂණය වැඩි. ඉන්ටර්විව් එකේදී යාගේ හැට තමයි යන්නේ. මොකද ඔහුගේ පෞරුෂ වර්ධනයට ඔහු එක හොඳ සිලබස් උන් පාවිච්චි කරන්නේ. උන් දැන් අද වුණත් බලන්න අද මේ අපි ගියොතින් කොළඹ KFC එකට හරි McDonald එකට හරි Pizza Hut එකට හරි ඒකේ ඉන්න කොල්ලෝ කෙල්ලෝ උන් හරි ආඩම්බරෙන්නේ මේ වේටර්කම කරන්නේ. හරි සුබවාදී වෙන්නේ. නමුත් ගිහින් බලන්නකෝ අපේ රටේ තියෙන අනිත් සුපර් මාකට්ස් වල. ඒ වල ඉන්න ගෑනු ළමයි හරි දුකෙන් ඒගොල්ලෝ ඉන්නේ. ඒගොල්ලෝ කිසි ආඩම්බරයක් නැහැ. ඒගොල්ලෝ මොකද්ද ලොකු කරදරයකින් මහා හීනමානකින් ඒගොල්ලෝ ඉන්නේ. අපි පිට රටවල වල සුපර් මාකට්ස් වල ඉහළ තියෙනවා. ජපානයේ සුපර් මාකට්ස් වලට යනකොට ඒ ළමයි කෑ ගන්නවා. හරිගතෝ ගොසයිමාස් ගොසයිමාසේ එනේ නාය පිළිගන්නවා. thank you sir come again හැමෝම යුරෝපේ පවා. ඇයි අපිට එහෙම වෙලා තියෙන්නේ? මේ අපේ අධ්‍යාපනය හීනමානය බෝ කරන්නේ. අපේ අධ්‍යාපනය මිනිසුන්ගේ පෞරුෂය වර්ධනය කරන අධ්‍යාපනයක් නෙමෙයි. ඇයි? අපි මතක තියාගන්න මේ අධ්‍යාපනය හැදුවේ කෝල්බ්රු, සෝල්බරි, කැමරන්ලා මේ අධ්‍යාපනය හැදුවේ. ඒ උන්ට මොනවත් තිබුණේ නැහැ ලංකාවේ මිනිසුන්ට මේ පෞරුෂයක් ඇති කරන්න. මෙන්න මේ අධ්‍යාපනය ලංකාවේ තරුණයාට පෞරුෂය හදන්නේ. හැබැයි ජාත්‍යන්තර පාසලෙන් එළියට එන කොල්ලට මේ පෞරුෂය හදනවා. ඒ නිසා ඔහුව තමයි අනාගතයේ තෝරගන්නේ පරිපාලනය සඳහා. ඔහු සියල්ල දන්නවා. විශ්ව දැනුම, බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් පොලිසිස් ඔක්කොම දන්නවා. හැබැයි මේ රට දන්නේ නැහැ. මේ භූගෝලය දන්නේ නැහැ. මේ ඉතිහාසය දන්නේ නැහැ. මේ ආගම දන්නේ නැහැ. මේ දර්ශනය දන්නේ නැහැ. මේ චින්තනය දන්නේ නැහැ. දන්නේ නැති දෙයක් එයා කොහොමද ආරක්ෂා කරන්නේ? ඔව් වහම මේක ප්‍රතික්ෂේප කරනවා. බරපතල අර්බුදයක අපි ඉන්නේ. අපි මම එක්තරා දවසක එක්තරා කාලයක ලංකාවේ හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙකුට මම යෝජනාවක් කළා. ඔබතුමාට කන්නංගර මහත්තයා වගේ ඉතිහාසගත වෙන්න පුළුවන්. මේ ලංකාවේ තියෙන ජාත්‍යන්තර පාසල් වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහල උගන්වන්න කියලා අනිවාර්ය කරන්නේ. ඇයි ඒව සිලබසස් ගැන හොයා බලන්නේ නැත්තේ? ඇයි ඒක ඉතිහාසයෙන් ගන්නකොට මොකද වෙන්නේ? ඒකේ මේ සංස්කෘතිය, මේ බුදුදහම, මේ දර්ශනය, මේ චින්තනය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනවල මේ අපේ කොල්ල කෙල්ලෝ ඉගෙන ගන්න. කොයිතරම් වටිනාකම කරන පුරවැසියෙක් බිහි වෙයිද? ඒකට කවුරුත් මැදිහත් වෙන්නේ නැහැ. ඒ පාසල් ටික හේම යන්න හැරලා මේ රටේ විතරයි ජාතික පාසල්, ජාත්‍යන්තර පාසල් කියලා වර්ග දෙකක් තියෙනවා. පහසුකම් ඇති පාසල් සහ පහසුකම් නැති පාසල් කියලා වර්ග දෙකක් තියෙනවා. රජය පිළිගන්නවා මේ වලට පහසුකම් නැහැ, මේ වලට පහසුකම් තියෙනවා. මේවා හොඳ පාසල්, මේවා නොහොඳ පාසල්. මේවා ජනප්‍රිය පාසල්, මේවා ජනප්‍රිය නොවන පාසල්. එහෙම වර්ගීකරණයක් තියෙන ලංකාව විතරයි. ඒ නිසා ලංකාවේ අධ්‍යාපනය චින්තනයේ සිට, සැකස්මේ සිට, පළමු තැනේ සිට වහාම ප්‍රතිසංවිධානය විය යුතුයි. ඒ සඳහා යෝධ සැලැස්මක් සකස් කළ යුතුයි. ඒ සඳහා දස අවුරුදු වෙන්න පුළුවන්, පස් අවුරුදු වෙන්න පුළුවන්, 20 අවුරුදු වෙන්න පුළුවන් සැලැස්මක් සකස් කර යුතුයි. ඒ සැලැස්ම ක්‍රියාවට නැගිය යුතුයි. ඒ සැලැස්මේ කොහෙද තැනක තියේවි විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට ලැබෙන පඩිය කීයද කියලා. පහුගිය කාලේ ඇති වෙච්ච ගැටලුවට හේතුවත් ඒකමයි. සැලැස්මක් නැහැ. එතකොට ඒ සැලැස්ම තියේවි ජාතික වියදමෙන් අධ්‍යාපනයට වෙන් විය යුත්තේ කීයද කියලා ඒ සැලැස්ම තියේවි. පළවෙනි වසරේ මෙච්චරක් වෙන් වෙන්න ඕන, දෙවෙනි වසරේ මෙච්චරක් වෙන් වෙන්න ඕන, තුන්වෙනි වසරේ මෙච්චරක් වෙන් වෙන්න ඕන කියලා ඒ සැලැස්ම තියේවි. ඒ වෙන් කරන මුදල් වලින් කරන දේවලුත් ඒ සැලැස්ම තියේවි. අවසාන ප්‍රතිඵලයත් ඒ සැලැස්ම තියේවි. මෙන්න මෙහෙම ජාත්‍යන්තර අධ්‍යාපනඥයන් විමසා, දේශීය අධ්‍යාපනඥයන් විමසා, අපේ අතීත අධ්‍යාපන ක්‍රමයේ විමසා මේ සියලු දේවල් විමර්ශනය කොට බුද්ධි මණ්ඩලයක් විසින් දස අවුරුදු හෝ 20 අවුරුදු හෝ සැලැස්මක් සකස් කොට ඒ සැලැස්ම ක්‍රියාත්මක කළොත් සමහරවිට අපේ ජීවිත කාලය තුලදී මේ රටේ නිවැරදි ආඩම්බරකාර ජාත්‍යන්තර පුරවැසියෙක් ජාතික වශයෙන් බිහි වෙයි.